හරිසි අපි කතා කරන්නේ දරුවන්ට. ඒ ඉන්න දරුවෝ මේ දරුවන්ව පාසලකට ගිහිල්ලා පැය දෙකක් ඇතුළත දරුවෝ අඬවලා දරුවන්ව වෙනස් කරන්න අපිට පුළුවන් නම් ශ්‍රී ලංකා පොලිසියට හිතන්නකෝ වෙන යම් පුද්ගලයෙකුට සතියක් විතර මහන්සි වෙලා දරුවෙක්ගේ හිත වෙනස් කරන්න බැරිද කියලා. ඉතින් අර උදේ 8ට ගෙදරින් යන පුතා දුව හවස 4ට ගෙදරට එනවා. ඊට පහුවෙන්ද උදේ 8ට ගෙදරින් යනවා හවස 4ට ගෙදර එනවා. එතකොට මේ අතර කාලය තුල මේ දරුවා මොකද්ද කරන්න කියලා හරිසි අපි හොයලා බලන්න ඕනි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වශයෙන්. මෙයා කවුද ආශ්‍රය කරන යාළුවා? එතකොට මෙයා ප්‍රේම සම්බන්ධතාවයක පැටලලාද? අද ගොඩක්ම තියෙන බරපතල කම තමයි පිරි ළමෙක් එක්ක යාළුලා ඉන්නව නම් ගෑනු ළමයා ඒ පිරි ළමයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඒ ගෑනු ළමයාත් අද එනකොට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තැනට ඇවිල්ලා. මේ ආදරය කියන එකේ මොකද්ද මේ ආදරය විශ්වාසය කියලා කියන්නේ අද වෙනකොට විශ්වාසය කියන්නේ අන්න ඒක දරුවන්ගේ හිත ඇතුළේ තියෙන අන්න ඒක. මොකද අද වෙනකොට අර එදා ඒ කාලේ ඔබත් දෙමව්පිය වශයෙන් ලියුම් දෙන්නේ නැති ආදර සම්බන්ධතාව වලට. නමුත් අද දරුවන්ගේ විශ්වාසය ඔයාගේ නිරුවත් ෆොටෝ එක මට එවන්න. මෙන්න මගේ නිරුවත් ෆොටෝ එක. ඒක තමයි විශ්වාසය. අද වෙනකොට ආදරේ විශ්වාසය කියලා හිතන්නේ දරුවෝ ඔන්න ඔතෙන්ට. ඉතින් ඔතෙන්ට ගිහිල්ලා නම් හරිසි අද වෙනකොට සමාජයේ. ඉතින් අපිට උපදෙස් වලින්ම මේ දරුවන්ව තීරණය කරලා මේ දරුවන්ව නම්ම ගන්න පුළුවන් වේවිද? හැබැයි ආදරණීය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්න ගෙදරක හරිසි වැඩෙන දරුවා ආදරණීය වශයෙන් ගොඩනගෙනවා. ඒ දරුවා වැරද්දක් කරන්න කලින් හරිසි ඒ වැරද්දෙන් ඒ දරුවා බිඳනවා. දරුවට මතක් වෙනවා ගෙදර ආදරණීය වටපිටාව මොන වගේද මම මේ වැරද්ද කරොත් මගේ තාත්තට ලැජ්ජාවටපත් වෙන්න වෙයි. මගේ අම්මට ලැජ්ජාවටපත් වෙන්න වෙයි කියලා අපි අර පාසල් පද්ධතියට ගිහිල්ලා කියන්නේ හරිසි මේ කතන්දර. මොකද අම්මලා ඇවිල්ලා ඉස්කෝලේ ගේට්ටුව ගාවට ඇවිල්ලා දරුවව දාලා යනවනේ ගෙදර. අම්මලා ගෙදර යන්නේ පයින්. දරුවෝ පන්තියේ වාඩි වෙනකොට. නමුත් සමහර දරුවන්ට ඒක දැනෙන්නවත් නැහැ. චූටි කාලේ ඉඳන්ම දරුවෙකුට ආදරණීය වටපිටාවක් දරුවෙකුට නිර්මාණය කරන්න ඕනි. දැන් අර ඔබ අහපු ප්‍රශ්නෙත් එක්ක මොකද ආදරය කියන එක ගැන අපි කතා කරන්නේ. එතකොට අපි අද කියනවන්නේ මේ දරුවෝ ලොකු වෙනකොට ආදරය කරන්න එපා මොනවද මේ කරන්නේ ආදරය කරන්න එපා ආදර සම්බන්ධතාවල පැටලෙන්න එපා කී බනිනවනේ. ඇත්තටම අපි එහෙම කියලා වැඩක් තියෙනවද? එහෙම කියලා වැඩක් නෑ. මේ දරුවන්ව මේ වයස වර්ධනයත් එක්ක මේ දරුවන්ට ප්‍රතිවිරුද්ධ ලිංගිකයා කෙරෙහි ආදරයක් කියන එක ඇති වෙනවා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට මේ ආදරය කියන එක ඇති වෙන තැනදී මේ දරුවෝ කොට්ටාස දෙකක් දිහා බලනවා. එක දරුවෝ කොට්ටාසයක් හිතනවා මගේ ගෙදර මගේ අම්මයි තාත්තයි වගේ මමත් දවසක ලස්සන ගෙයක් හදාගෙන රැකියාවක් කරලා විවාහයක් කරගන්නවා. දරුවෝ හිත පාලනය කරගන්නවා. අනිත් දරුවෝ කොට්ටාසයට ගෙදරින් ආදරය ලැබෙන්නේ නැත්නම් හරිසි. මේ ආදරය ලැබෙන තැනින් ආදරය තීරණය කරගන්නවා. අන්න එහෙම යන දරුවෝ කොට්ටාසය මත්ද්‍රව්‍යයට යොමු වෙන්න පුළුවන්. නැත්නම් වෙන විෂමාචාර වලට හරිසි යොමු වෙන්න පුළුවන්. ලොකු තාත්තගේ අතින් මේ දරුවා දූෂණය වෙන්නේ. එතකොට මෙයාගේ අම්මා යනවා වෙන පුද්ගලයෙක් එක්ක පැනලා යනවා. වෙන ආදර සම්බන්ධතාවයක් ඉන්න. එතකොට තාත්තා තමයි මේ දුවත් එක්ක ඉන්නේ. තාත්තා ඉන්නේ. එතකොට මේ තාත්තා යනවා කොළඹ රැකියාවකට. මේ තාත්තා කොළඹ රැකියාවකට යන්නේ වයසි අම්මයි සීයයි ගාව මේ දුව ගෙදර තියලා. එතකොට විවාහය ඇරිච්ච ලොකු තාත්තා එනවා ගෙදර. මේ ලොකු තාත්තත් එක්ක මේ දුව ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නවා. හිතන්න. මේ දුවට දරුවෙක් හම්බ වෙන්නේ ලොකු තාත්තගෙන්. මේ දුව පොලිසියට දෙන කට උත්තරේ අවසානයේ කියනවා ලොකු තාත්තා මැරුණත් ලොකු තාත්තගේ මරණෙත් වේලලා මම තියාගන්නවා කියලා. ලොකු තාත්තට මම ඒ තරම් ආදරේ කියලා. හිතන්න හරිසි මුල වැරදුනේ අම්මා කෙනෙක් විදිහට මව් පදවිය කොච්චර උතුම් දෙයක්ද කියලා හිතන්නකෝ. අම්මා වෙන විවාහයක් කරා වෙන ප්‍රේම සම්බන්ධතාවයක් අඩාගෙන ගියපු තැනින් තමයි මේ දරුවගේ කැළඹීම ජීවිතේ යටපත් වීම පටන් ගත්තේ පළවෙනි දන. තාත්තා කෙනෙක් නම් ඒ තාත්තට තිබුණ ගමේ ඉඳගෙන කුලි වැඩක් කරි කළා දරුවව බලා ගන්න තමන්ගේ ළඟ ඉඳගෙන. තාත්තත් වෙන තැනකට ගියා රැකියාව කරන්න. එතකොට අන්න එතනදි තමයි මේ දෙයට මේපත් උනේ. මේ දරුවෝන්ගේ හිත වෙනස් කරන්න ඕන කෙනෙකුට පුළුවන්. එක අම්ම කෙනෙක් කියනවා 3 වසරේ ඉන්න දුව. මේ 3 වසරේ ඉන්න දුවව දාලා මට කියනවා සර් මට දැන් රට යන්න වෙලා තියෙන ජීවත් වෙන්න ආර්ථික මට්ටමක් නැහැ. රුපියල් 30000යි මාසෙට හම්බ වෙන්නේ. දැන් ඒ 30000න් මගේ දුවට සලකන්න මගේ දුවට ආදරය කරන්න දැන් මට වෙලාවක් නැහැ කියලා. මම ඒව තාත්තා වෙන ප්‍රේම සම්බන්ධතාවයක් උඩ තාත්තා වෙන ගෑනු කෙනෙක් එක්ක ගිහිල්ලා. එතකොට මම ඇහුවා ඔයා දැන් රට ගියාම ඔය චූටි දු දාලා යන්නේ කොහෙද කායි ගාවද කියලා. මේ අම්මා කියනවා අච්චි අම්මා ගාව තමයි දාලා යන්නේ.
එතකොට ආච්චි අම්මගේ වයස කීයද? ආච්චි අම්මගේ වයස අවුරුදු 80යි. හිතන්නකෝ අවුරුදු 80ක ආච්චි අම්මා කෙනෙක් ගාව දාලාද මේ අම්මා රට යන්න හදන්නේ. එතකොට කෝ දරුවට ආරක්ෂාව. දරුවට කෝ ආරක්ෂාව. දරුවට කෝ ආදරය. තාත්තත් නැති දරුවෙකුට අම්මගෙන් ඒ ආදරය හර්ෂි තියෙන්න ඕනේ. මොකද දරුවෝ ඉල්ලන්නේ ලොකු දේවල් නෙවෙයි. අම්මා රජ කර වන්නන් දවසක මට හිමි ඔටුන්න පළඳවමින් කියලා දරුවෙක් කියන්නේ. එතන පුංචි පැලේ ඉන්නම් අම්මේ ඕනෑ නෑ මට ලොකු කූඩු. දරුවෙකුට ඕනි ආදරය. ආදරණීය විදිහට හර්ෂි දරුවෙකු නිර්මාණය කරොත් මේ දරුවව ජීවිතේ ඉනිපෙත්තටම උනත් අරගෙන යන්න පුළුවන්. ඒ දරුව දවසක අම්මව රැජිනක් කරයි.